හෙලෝ ළමයි good morning. අන්න ඉතින් අද නම් මම ඔයගොල්ලොන්ට එක්ක වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්නවා කියලා හිතුවා. ඉතින් අද නිවාඩු දවසක් මම ටිකක් වැඩිපුර වෙලා නිදාගෙන දැන් තමයි නැගිටින්නේ. එහෙනම් ඉතින් අද අපි දවස පටන් ගමු. Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මම අදත් අලුත් වීඩියෝ එකකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි චුට්ටක් කතා කරමුකෝ. ඔන්න ඉතින් 2026 අවුරුද්දත් ලබලා දැන් මාසයකුත් ඉවරයි. දෙවනි මාසයේ දවස් 10ක් විතරම ඉවරයි. ඉතින් කොහොමද ඔයාලට මේ අවුරුද්ද? ඔයගොල්ලෝ හිතාගෙන හිටපු ඒ බලාපොරොත්තු වලට ඔයගොල්ලන්ට ළඟා වෙන්න පුළුවන් වුණාද? ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ විෂන් බෝඩ් එකට අනුව ඔයගොල්ලෝ වැඩ කරාද? කොහොමද කියලා ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මං ඉතින් නැගිටලා හොඳ වොෂ් එකක් එහෙම දාගෙන දැන් මේ ලෑස්ති වෙන්නේ මගේ මෝර්නිං ස්කින් කෙයා කරන්න. මං ඔයාලට කලින් පෙන්නුවේ ස්පාසිලොන් එකේ බොඩි ලෝෂන් එකක්. ඒක සැන්ඩල්වුඩ් බොඩි ලෝෂන් එක මාරම සුවඳයි ළමයි. ඒක නම් පිස්සුවක්. ඉතින් ඒක යූස් කරපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒක නම් හරිම සුවඳයි. ඔන්න ඉතින් උලා ගන්න දේවල් ටික උලාගෙන ඉවර වෙලා මම කොණ්ඩේ පියන්න තමයි ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් මම ගෙදර ඉද්දි කොණ්ඩේ ගොතනවා හරිම අඩුයි. මොකද මට වැඩවලට පහසු ඔන්න ඔය වගේම කොණ්ඩේ හොඳට පීරලා උඩට කරලා කට්ටක් ගහගෙන ඉන්න එක තමයි. ඉතින් මම ගොඩක් වෙලාවට ඒක තමයි කරන්නේ. මම ඔයාලට ඔය පෙන්නන හෙයා ක්ලිප් එක මට මගේ යාළුවෙක් ගෙනල්ලා තිබ්බේ gift එකක් විදියට. ඒ ක්ලිප්ස් වලට මම මාරම ආසයි. හැබැයි මගේ කොණ්ඩේ ගොඩාක් දිගට තිබ්බානේ. ඉතින් එතකොට තමයි ආ හිතලා තිබ්බේ මේක මට ලස්සනට තියෙයි. මේ එහෙමයි කියලා අරගෙන තිබ්බේ. හැබැයි ළමයි මේ ක්ලිප් එක අරගෙන අපේ ගෙදරෙද්දි මං කොණ්ඩේ කපලා. එතකොට තමයි ඒ යාළුවා දන්නේ මං කොණ්ඩේ කපලා කියලා. anyway ඉතින් යාළුවා වීඩියෝ එක බලනවා නම් ඔයාලට ගොඩාරියක් thank you. මෙයා මේ ක්ලිප් එකයි එතකොට ලස්සන ඉයරින්ග්ස් දෙකක් ඒ වගේම ස්පයිසි බොටල් දෙකකුත් ගෙනල්ලා තිබ්බා. ඉතින් මේ හැම එකටම thank you so much. ඒ වැඩෙත් හරි. අපි දැන් යන් එහෙනම් මගේ උදේ කෑම එක ලෑස්ති කරගන්න. ඉතින් මම අද හිතුවා සෑන්ඩ්විච් ටිකක් ගන්න ජෑම් ගාලා. ඒ වගේම මෝර්නිං ටී එක ඉතින් අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් ඒකත් ඔන්න හදාගත්තා. ඉතින් මට හිතුණා ඔයගොල්ලොන්ත් එක්ක ඩේ ව්ලොග් එකක් ෂෙයා කරගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් ඉතින් මෙහෙම වෙන්නේ නිවාඩු දවසකට තමයි. වැඩට යන දවස්වල නම් ගොඩාක් බිසි. උදේට මාරික්මන්ට ඇඳ ගන්නවා, වැඩට යනවා, ආයෙ ගෙදර එනවා, උයනවා කරනවා. ඇත්තටම සතිය දවස් 5 කියන්නේ හරියම කාර්යබහුල දවස් 5ක්. හැබැයි ඉතින් කාර්යබහුල වුණාට නිදාගන්න කරන්න ටයිම් එකක් ඉතින් මම කොහොම හරි හදාගන්නවා. මොකද නැත්තම් මට රෑ වෙනකන් වැඩ කරන්න ඇත්තම කිව්වොත් අමාරුයි. ඉතින් නිවාඩු දවසක නම් සාමාන්‍යයෙන් ටිකක් දවල් වෙනකන් නිදාගන්න නිසා දවසේ වැඩ ටික බැලන්ස් කරලා මට කරගන්න පුළුවන්. ඔන්න ඉතින් ඉතුරු පාන් ටිකත් මම පිළිවෙලකට අයින් කරා. ළමයි පැක් එකේ මේ අර චූටි ක්ලිප් එකක් තියෙනවා මේ ඉතුරු ටික දාන්න. කියන්නේ මම සාමාන්‍ය රබර් පටියක් නැත්නම් බෝල් බෑන්ඩ් එකක් තමයි දාන්නේ. හැබැයි ඔයකේ තිබ්බ චූටි ක්ලිප් එකක්. හරි කොහොම හරි ඉතින් මම උදේ කෑම එකත් හදාගෙන කරගෙන දැන් මේ යන්නේ ඒක භුක්ති විඳින්න. ඉතින් අද හස්බන්ඩ් හිටියේ නෑ. එයා වැඩ. ඉතින් මම තමයි හිටියේ. මේ තියෙන ඉතින් මම හදාගත්ත කෑම එක බලන්නකෝ. ඉතින් ඊළඟට දවසේ වැඩ ටික තමයි ඔය කරගෙන යන්නේ. මගේ චූටි බබාලට කලර්ස් උගන්වන්න ඕන නිසා මම හෙඟලොන්ට දෙන්න පොඩි ස්ට්‍රෝබරි ගෙඩියක් හැදුවා. ඉතින් ඒ හදන එකේදී චූටි වීඩියෝ ක්ලිප්ස් වගේක් ගත්තා. මේ තියෙන්නේ ඉතින් ඒක. ඉතින් සාමාන්‍යයෙන් කොහොමද නිවාඩු දවසක මම ෆ්‍රී ටයිම් එකක් තිබ්බොත් අනිවාර්යයෙන්ම බබාලට අවශ්‍ය දෙයක් තමයි හදන්නේ. ඉතින් ඔය තියෙන්නේත් ඒ වගේ දෙයක්. සමහර අය කියනවානේ අයියෝ ප්‍රී ස්කූල් ටීචර් කෙනෙක් කියන්නේ මොකක්ද අනේ උදේ ගිහලා වරුවෙන් එන එක විතරයිනේ කියලා. අනේ එහෙම නෑ අප්පා. අපිට ගෙදර ඇවිල්ලත් කරන්න වැඩ ගොඩක් තියෙනවා. ළමයින්ට ඔය වගේ එක ඒවා හදන්න ඕනේ. එතකොට පොත්වල වැඩ දාලා නැත්නම් ඒ පොත්වලට වැඩ දාන්න ඕනේ. ගෙදර වැඩ පොත්වල වැඩ ලියන්න ඕනේ. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් කට්ටිය හිතන්නේ අපි වරුවෙන් එද්දි හරි පහසු ජොබ් එක කියලා. කරලම බලන්න ඔයාලටත් ආස හිතෙයි. ඔන්න ඔය තියෙන ඉතින් මම හදාගත්ත ලස්සන ස්ට්‍රෝබරි ගෙඩිය. ලස්සනයි නේද?
මන් දැන් මේ ලෑස්ති වෙන්නේ ගොසරි shopping කරන්න යන්න. ඊට කලින් ගෙදරට ඕන ඔක්කොම බඩු ටික මම ලිස්ට් එකක් විදිහට ලියා ගන්නවා. ඒක ලේසි. මොකද එතනට ගිහලා මතක් කර කර ඉන්නවට වැඩිය. ඉතින් මේ මම පෙබරවාරි මාසෙට ඕන බඩු ටික තමයි ලියාගන්නේ. සමහර ඒවා ඉතින් මාසෙට වැඩිය පාවිච්චි කරන්න පුළුවන්. සමහර ඒවා මාසෙටත් කලින් ඉවර වෙනවා. ඉතින් මම හිතුවා ලිස්ට් එක හදාගෙන ගිහිල්ලම බඩු ගන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් වීඩියෝ එකේ ඉස්සරහට අපි බලමු මම මොනවාද ග්‍රොසරි shopping කරලා අරගත්තේ කියලා. ඔන්න ඉතින් අපි ග්‍රොසරිස් ගන්න යන්නේ. ඉතින් මේනි මගේ ආදරණීය හස්බන්ඩ්. ඉතින් යා මේ වීඩියෝ ක්ලිප් එක දාන්නත් එපා කිව්වා. ඒ වුණාට ඉතින් මම දැම්මා. ඉතින් ළමයි මේ සැරේ නම් කීල්ස් එකේදී ලොකුවට වීඩියෝස් ගත්තේ නැහැ. මොකද බඩු ටිකක් වැඩිපුර ගන්න තිබ්බ නිසා තෝර ගන්න තිබ්බා. ඉතින් අපි කීල්ස් එකේ ඉද්දි මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් මට හම්බුණා. ඉතින් ඒ දෙන්නත් එක්ක හැබැයි වැඩි කතා කරන්න හම්බුනේ නැහැ. මොකද ඒගොල්ලෝ හදිස්සියෙම තමයි මේ ඇවිල්ලා යන්න තිබ්බේ. ඉතින් ඔන්න ඒ දෙන්නවත් මම මතක් කරන්න හිතුවා. ඔන්න ඉතින් ඔහොම මම බඩු ටික අරගෙන ආවා. අපි දැන් බලමු මොනවද. ළමයි මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ කීල්ස් එකේ තිබ්බ ඔෆර් එකක්. හරිද? මේක හස්බන්ඩ් කෝද දැක්කේ මට මතක විදිහට අපි සාමාන්‍යයෙන් බොන්නේ රත්ති පිටි. හැබැයි ඕකේ ඇන්කර් පිටි දෙකක් එක්ක ওই බාස්කට් එක ෆ්‍රී කියලා තිබ්බා. අපි කල්පනා කරා මේ බාස්කට් එක කොච්චර ගණන් වෙනවද අනේ හැමයි කියලා. ඇත්තටම ළමයි කීල්ස් එකේ ඔය බාස්කට් එක විතරක් වෙනම තිබ්බා රුපියල් 700කට. අපිට ඕක පිටි පැකට් දෙකයි. එතකොට ඕකයි ටෝටල් ප්‍රයිස් එක උනේ 1750. ඉතින් ඇත්තටම මේ ප්‍රයිස් එකට ඒක වර්ත් නිසා අපි ඒක try කරන්න ගත්තා. ඊට පස්සේ ඉතින් ඕන අනිත් බඩු ටිකත් ගත්තා. ඔන්න ඔය හාල් එක නම් ළමයි අපි ඇත්තම කිව්වොත් try කරන්න ගත්තේ. සාමාන්‍යයෙන් මම කන්නේ කීරි සම්බා විතරයි. හරිද මම පෝෂ්නේ. එහෙම දෙයක් නෑ නමයි. මට කීරි සම්බා තමයි කන්න පුළුවන්. ඒ කාලේ ඉඳන් මම පුරුදු වෙලා තියෙන ඒක කන්න. ඉතින් කොහොම හරි අපේ හාල් ඉවර වෙලා අපි බඩු ගන්න යන දවසේ අපේ හාල් ගන්න කඩේ වහලා ඉරිදානේ. ඉතින් මං ඊට පස්සේ හස්බන්ඩ් කිව්වා කමක් නෑ අපි වෙන එකක් try කරමු කියලා. අර කිලෝ 10ක් ගන්න එක බයට අපි කිලෝ 5ක් අරගත්ත වෙන අලුත් හාල් එක. ඉතින් බලමු try කරලා කොහොමද කියලා. ඒකේ ගුණ අගුණ ඔයගොල්ලොන්ට එක ෂෙයා කරගන්න. ඔය පෙන්නන්නේ මම ආසම බිස්කට් එකක්. චූටි කාලේ ඔයගොල්ලොත් කාලා ඇති අනිවාර්යෙන්ම. ළමයි ඒ ජෙම් බිස්කට් කියන්නේ පිස්සුවක්. තේත් එක පොඟෝලා කාලා බලන්නකෝ. හරි. ඔන්න ඔය තියෙන ළමයි මම බුරියානි එකක් හදන්න හිතලා තමයි ඔය බඩු ගත්තේ. මේ වීඩියෝ එක බලද්දි ඔයාලා මම බුරියානි එක හදලා කාලත් ඉවරයි. ඒකට හොඳ ප්‍රතිචාරයක් තිබ්බා. ඉතින් ඇත්තම ප්‍රතිචාරද කියන්න දන්නෙත් නැහැ. හැබැයි මම හිතනවා ඇත්තම ප්‍රතිචාර වෙන්න ඇති කියලා. ඉතින් මගේ ඔෆිස් එකේ මිස් කෙනෙක් එතකොට සර් ඒගොල්ලෝ කාලා රහයි කියලා තිබ්බලු නෙමෙයි. ඉතින් මට ඒ කියන්නේ මිස් එහෙම කිව්වා. හරි. ඉතින් ඔන්න ඔය බඩු ටික තමයි මම අරගත්තේ. හැම පාරම වගේ ඉතින් ළමයි යෝගට් නම් ගන්නවා. මගේ හස්බන්ඩ් යෝගට් වලට කැමති නිසා. ඉතින් ඔන්න ඔය ටික ඔක්කොම අරගෙන ඊට පස්සේ මම ඕවා ටික ඔක්කොම පිළිවෙලට අස්පස් කරලා රෑ කෑම එක හදන්න පටන් ගත්තා. මොකද අපි ග්‍රොසරි shopping කරලා එද්දි ගොඩක් රෑ වුණා. ඉතින් ඉක්මනටම හදාගන්න පුළුවන් දෙයක් තමයි මම රෑට හැදුවේ. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ නිවාඩු දවස මම ගත කරේ. ඉතින් මම තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා ගාවට එන්නම්. එහෙනම් ඉතින් මම හිතුවා වීඩියෝ එක මෙතනින් නවත්තන්න. මොකද වීඩියෝ එක ගොඩාක් දිග වෙන නිසා. ඉතින් thank you for watching. එහෙනම් ඉතින් මම තව අලුත් වීඩියෝ එකකින් ඔයාලව බලන්න එන්නම්. ඔය තියෙන ළමයි ඉතින් මම ස්ටෝර් කරන විදිය ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් එහෙනම් රැඳිලා ඉන්න. bye bye.